අපි අද හදනවා ලස්සන රසවත් නූඩල්ස් එකක්. දන්නවද මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා? සේරා නූඩල්ස්. මේක තමයි අද හදන්නේ. හරි ලේසි හදන්න. හරිම රසයි. ඉක්මනට හදන්න පුළුවන්. හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මම පොඩි දරුවන්ට හරි ආදරේනේ. පුංචි ළමයි වෙනුවෙන් හරිම රස නූඩල්ස් එකක් අද මම හදනවා. උපන්දින සාදයක් තියෙනවනම් කවුරු හරි ගෙදරට පුතාලගේ දරුවෝ කවුරු හරි එනවනම් ඒගොල්ලන්ට හදලා තියන්න. පොඩි සර්ප්‍රයිස් එකක්. ඒ විදිහට හදලා බලන්න. හරිම විශේෂයි, හරිම රසයි. ඉක්මනට හදන්න පුළුවන් අපේ සේරා නූඩල්ස් එකෙන්. බලමු හදන්න කොහොමද කියලා. භාජනය රත් වෙන්න තිබ්බා. අපි ඒකට එකතු කරනවා මාගරින්. තේහෙන්දි දෙකක්. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. හොඳට බලා ගන්න හදන හැටි හොඳේ. බලාගෙන පුළුවන් දවසක ගිහිල්ලා වෙලාවක මේ පොඩි දරුවන්ට මේක හදලා දෙන්න. මේ තියෙන්නේ ඉඟුරු. මේ තියෙන්නේ සුදු ලුණු. මේ තියෙන්නේ රම්පේ කරපිරිචා. මේ තියෙන්නේ ලුණු. මේක බදින්නේ නැහැ. සම්පූර්ණයෙන්ම බදින්නේ නැහැ. දැද්දොත් අර අපේ පාට කරපු නූඩල්ස් වල ප්‍රශ්නයක් වෙනවා. ඒක බැදෙනකම් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගලන්ට. මේ නූඩල්ස්. අපේ සේරා නූඩල්ස් එක තම්බලා ලුණු ටිකක් දාලා හොඳට පෙරලා අරගෙන කැමති පාට වර්ණ තුනක් එකතු කරනවා. රතු පාට, කහ පාට, කොළ පාට. දැන් ඉතින් අපි දැන් මේක බදින්න ගත්තනේ. දැන් ඔන්න බැදිනවා. දැන් මේකට මම එකතු කරනවා තව පොඩි ළමයින්ටනේ මම හදන්නේ විශේෂයෙන්ම. වැඩි නෑ ගම්බිඩිස් කුඩු පොඩ්ඩක්. ලුණු රස පමණට. මොකද නූඩල්ස් වල ලුණු ටිකක් දාලා තමයි තම්බලා තියෙන්නේ. ඒ දෙක විතරයි. ඊට පස්සේ බලා ගන්න. මතක තියාගන්න පෙර සූදානම තිබුණාම වෙලා යන්න. දැන් මේ බැදෙන මිශ්‍රණය හොඳට වටේට තුනී කරනවා. ඊට පස්සේ මේක මෙතෙන්ට එක පාටක් එකතු කරනවා. කොළ පාට තව තැනකට එකතු කරනවා. කහ පාට තව තැනකට එකතු කරනවා. ඊට පස්සේ මේ ටික වෙනම මෙහෙම කලවම් කරනවා. කලවම් කරන්න කිව්වට පාට තුනකට කලවම් කරන්නේ නැහැ. වෙන වෙනම. රතු පාට වෙනම කලවම් කරනවා. කහ පාට වෙනම කලවම් කරනවා. දැන් අපි තුනී කරපු නිසා අපේ බැදුම තුනටම ලස්සනට කලවම් වෙලා තියෙනවා. වෙනස් දෙයක් කරනකොට පුතාලා දූලා හරි ආසයි. කියන්න දැනුම් තේරුම් දූලා ඉන්නවනම් පොඩ්ඩක් මේක උගන්වන්න. පුරුදු කරන්න. සේරා නූඩල්ස් පැකට් එකක් අරන් මේ විදිහට හදලා බලන්න කියලා. දැන් මේ තියෙන්නේ මම කපාගත්ත මිංචි කොළ ටිකක්. ඒක හොඳටම තම්බන්නේ නැහැ. එතකොට රසය පොඩ්ඩක් වෙනස් වෙනවනේ. පොඩ්ඩක් කලවම් කරනවා. රස්නෙට තැඹුණාම ඇති. රස්නේ තියෙනවා. දැන් අපි මේක බෙදමු.
දැන් දැක්කනේ ලස්සන. ආස හිතෙනවා දැක්කම පොඩි අයට. එක පාට මේක පෙන්වන්න දෙපා. එන්නකොට පොඩ්ඩක් හදලා තියලා අද මම පුතාට රස කෑමක් හැදුවා කියලා රසවත් හදලා පෙන්වන්න. එතකොට මේක තවත් ලස්සන වෙනවා. මේ වගේ බිත්තර ටිකක් තම්බලා මේ වගේ ලස්සනට අපි අලංකාර කරන්න ඕනේ. විචිත්‍රව තියෙනකොට කෑමක් වුණත් හරිය කැමති දරුවෝ වුණත් එහෙම කණ්ඩ. දැන් පාස්ලි කොළ ටිකක් අරගෙන මෙතනින් පොඩ්ඩක් ගහනවා. ඊළඟට මේ සුදු පාට බිත්තරේ ළඟ චුට්ටක් ගහනවා. ලස්සනයි නේද? මේ වගේ වෙනස් ආකාරයේ ඕනම දෙයක් රසට අපි නූඩල්ස් උනත් හැමදාම එකම විදිහටනේ තම්බනවා, එළවලු ටිකක් දානවා, කනවා, එතකොට ඒක වෙනස් කරනවා. ඒකට තව පොඩ පවුඩර් ටිකක් මොන හරි දාලා හදනවා. මස් ටිකක් දානවා. ඊට වඩා බොහොම වෙනස්. හරි සරලයි. බොහොම සරල ටෙම්පරාදුවක් දැම්මා. දරුවන්ට කන්න පුළුවන් වෙන්න සැර නැහැ වැඩි. බිත්තරේ උන්නම් මෙතනදී වෙනසක් කරන්න පුළුවන්. ඔම්ලට් එකක් හදලා මේකට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ සැරසීමටයි මේ බිත්තරේ කැපුවේ. සම්පූර්ණ එක බිත්තරයක් තියන්නත් පුළුවන්. ඒ වගේ নানা විදිහට හදලා දෙන්න. මතක තියාගන්න මේ වගේ ලස්සන රසවත් රේන්බෝ නූඩල්ස් හදනකොට සේරා ෆෙස්ටිව් නූඩල්ස් අරගෙන හදන්න මතක තියාගන්න. ඉක්මනට හදන්න පුළුවන් රසවත් හදන්න.